මට හොඳටම වුණ ડોක්ටර් එහෙනිදි මේ මිස්ලා මෙතන ඉන්නෝ කිසිම වැඩක් නැහැ රජේ තිබ්බට කිසිම වැඩක් නැහැ ડોක්ටර්ස්ලා නැහැ ડોක්ටර්ස්ලා නිදි ડોක්ටර්ස්ලාගේ මේ වහන්න ඕනේ පාන්දර 4ට ළමයට සනීපයක් වුණාම අපි එන්නේ ඇඩ්මිෂන් එක නේ මිස් දැන් එයා කතා විදිය සාධාරණද කතාව සාධාරණද පාන්දර 4ට දැන් ළමයට අසනීප පොඩි ළමයට අසනීපයක් වුණාම එයා පාන්දර 4ට 10 නේ ડોක්ටර් එන්නේ මේක ડોක්ටර්ස්ලා වැඩක් නෑ නේ මිස් එහෙම නේ වාගේ ළමයට එහෙම නා කියන්නේ ඔය පාන්දර 4ට 10 විතර බලන්නේ නෑනේ දැන් අර ළමයාට හොඳටම උන්න පොඩි ළමයෙක් ඉන්නේ මාස 6යි මෙයා ડોක්ටර් කෙනෙක්ද මට තේරෙන්නේ නෑ මිස් ඔය කතාන්නේ එහෙම නෙමෙයි කොතනවත් මොකක් හරි දිනනවා එයා නිදි මාර්ගාද්ද කොහෙද ඉන්නේ එහෙම නේ කවුරුත් දැන් මෙතනට හදිස්සි ලෙඩෙක් ආවත් වැඩක් නෑනේ ආව තමයි මිස් ඒක නෙමෙයි මිස්ටත් ළමයි ඉන්නවනේ සාධාරණ නැද්ද කියන්නේ මිස් ළමයි ඉන්නවනේ දැන් ඔය බබාට උන නේන ඇඩ්මිෂන් එක උණ කියන 41කට තියෙනවා මෙයා පාන්දර 4ට දාන උදේ තිබුණේ නෑ උණ උදේ පන්රෝල් 100ක් දුන්නා දැන් ඉතින් උණ වැඩි වුණාම මොකද අපි දොස්තරලා නෙමෙයිනේ ඒ දොස්තර මොකද්ද මිස්සේ දොස්තරගේ නම කියන්නකෝ යන්න පුළුවන් ඉහළට යන්න ඕනේ එහෙම නෙමෙයි රජයේ දොස්තර කෙනෙක් වුණාම ඒක මේ මිස් පොඩ්ඩක් තේින්නේ වේ පොඩි ළමයින් ඉන්නේ ලොකු ළමයින් නම් අපි නම් එන්නේ නෑ එයාගේ මේ ලොකු වදන් අහන්න ඕනේ එතනට ඇවිල්ලා. එහෙම නේ බෙහෙත් ටිකක් දෙන්න නේ මනුස්සය ඉන්නේ වෛද්‍යවරයෙක් කියලා නෑනේ. නෑ ළමයාට බෙහෙත් ගන්න ඕම ඉන්නේ පොලිසිය ගිහිල්ලා හරි බෙහෙත් ගන්න ඕනේ. පොඩි ළමයාට. දැන් තියෙන බෝඩ් එකට දාන්න එන්න. එයාට කතා කරන්න දෙන්නේ නැහනේ. එයා බීලා දින්නේ. වාඩි වෙන්න නෙමෙයි ડોක්ටර්. පොඩි ළමෙක් අහම් පොඩ්ඩක් සලකන්න කියලා ගන්න මමත් මෙයා ලුජ්ජෙම. ඔයා වගේ ලෙවල් දාන්න එපා. ඔයා දොස්තර කෙනෙන්නේ. ඔබතුමා මේ මාස 6ක ළමයෙක් ඉන්නේ. පාන්දර 4ට 5ට කිලෝ වැඩක් නැහැ. අසනීප නම් ඇඩ්මිට් කරන්න පුළුවන් නැහැ එච්චරයි. ඔබතුමා බැඳලාද ඔබතුමා ළමයි ඉන්නවද? ඔයා වාඩි වෙනවද? ඔයා දොස්තරලා වැඩක් නැහැ. ඔයාලා ළමයි නැහැ. ඔයා පොඩි කාලේ හිටියානේ. අපිටත් කේන්ද්‍රයක් කරන ළමයෙක් ඉන්නේ. අපිට බෙහෙත් ප්‍රයිවට් ගන්න බැරි කම නෙමෙයි රජේ. අනිත් කෙනා වාඩි කරන්න කතා කරන්න ඉගෙන ගන්න ඔයා. එච්චරයි. ඔයාලෙන් බෙහෙත් ගන්නත් බයයි. ඔයාලා ගෙහෙමට නැහැ කතා කරන්නේ. ඔයාලා මොන බෙහෙත් දෙයිද දන්නේ නැහැ. දැන් පුතේ ඉස්සෙල්ලා පාන්දර 4ට දෙන්නේ 5ට දෙන්නේ. එහෙම කතා කරන්න එපා. ඔබතුමා වෛද්‍යවරයෙක් ඇවිල්ලා ඔබතුමා බෙහෙත් දෙන්න එච්චරයි.